All right, all right. ඉතින් the 6 day එක 6 day එකේ first meal එක දැන් 2යි වෙලාව. ඉතින් අද ටිකක් පොඩ්ඩක් විතර බඩගිනි. මොකද අද උදේම නැගිට්ටා. මම නැගිටලා පොඩි මීටින් එකක් තිබුණා. ඉතින් ඒකට ගියා. උදේ පාන්දර නැගිටපු හින්දා සමහර විට ටිකක් බඩගිනි අද. ඉතින් try කරා 3 o'clock 4 විතර වෙනකන් ඉන්නවා කියලා. නමුත් බෑ. ෆස්ට් මීල් එක ගන්න. ඉතින් අදත් සුබුදු පරිදි සුප් එකක් තමයි හදාගත්තේ, ভেජිටබල් සුප් එකක්. ඉතින් කියන්න ඕනේ ඇත්තටම මේ වෙද්දී මට මාර කම්ෆර්ටබල් එකක් තමයි ෆීල් වෙන්නේ. ඉතින් බොඩි එකට දැන් හෙට තමයි ලාස්ට් ඩේ එක. ඉතින් මම කලින් කිව්වා වගේ මම මේක ඇත්තටම නවත්තන්නේ නැහැ. මම මේක ලයිෆ් ස්ටයිල් එකේ අංගයක් විදිහට තමයි මේක කන්ටිනියු කරනවා. මොකද මට ඒකෙන් සෑහෙන බෙනිෆිට්ස් ගොඩක් තිබුණා. ඉතින් ඒකත් සෑහෙන දුරට අඩු වෙලා තියෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ට අප්ඩේට් එකක් දෙන්නම් හෙට කොහොමද මේ වෙනස්කම් වෙලා තියෙන්නේ කියලා. ස්පෙෂලි මම සෑහෙන කාලයක් try කරා මගේ weight එක අඩු කරගන්න. ඉතින් මට මම ජිම් එකට ගියා, කරන්න පුළුවන් සෑහෙන දේවල් කරා. නමුත් මට මෙච්චර තත්යකට කවදාවත් මට බොඩි එක ගන්න වෙලා හම්බ වෙලා නැහැ. ලොකුම දේ තමයි අර මේ බඩේ තිබුණු බ්ලෝටිං ගතිය, නැත්නම් හැම වෙලේම බඩ පිම්බිලා වගේ තියෙන ගතිය සෑහෙන දුරට දැන් අඩු වුණා. ඉතින් කන්ටිනියු කරන්න තමයි ප්ලෑන් කරන් ඉන්නේ. රයිට්. ඉතින් යාළුවනේ අද 6 day එකේ ඉතින් ඩිනර් වෙලාවේ අප්ඩේට් එකක් දෙන්නම් කිව්වට ඇත්තටම වීඩියෝ එකක් ගන්න හම්බුන්නේ නැහැ. මොකද අර පොඩ්ඩක් සනීප නැහැ. ඉතින් යාට බේට් ටික දීලා ඒකත් එක්ක පොඩ්ඩක් ටෙන්ෂන් වුණා. ඉතින් තාම මං කෑවෙත් නැහැ. ඇත්තටම දැන් 9:30 වගේ වෙනවා වෙලාව. ඉතින් අප්ඩේට් එකක් දෙන්න හම්බුන්නේ නැහැ unfortunately. ඉතින් බලමු අපි හෙට දවසේ දින එක වෙලාවෙදී